සාදරයෙන් පිළිගන්නවා මගේ Epic Short Hub YouTube වීඩියෝ channel එකට. මම අද ඔයගලන්ට මං කතා කරන්න ආවේ Cryptex කියන මුදල් හොයන්න පුළුවන් software එකක් ගැන කියන්න. ඒක ඇත්තටම අපිට පුළුවන් තමන්ගේ තියෙන කම්පියුටර් එකේ graphics sell කරලා අපිට ආදායමක් ලබන්න. ඒකට අපිට කිසිම වියදමක් වෙන්නේ නැහැ. ඒක බොහොම හොඳ කියන්නේ සේෆ් software එකක්. අනිත් එක අපේ තියෙන පැකේජ් එක කියන්නේ මාසික පැකේජ් එක අපි යොදවන්නේ නැත්තම් අපිට ඒ වෙනුවෙන් යොදවලා මුදල් ඉපයීමක් කරන්න පුළුවන්. අපිට තියෙන graphic device එක අනුව ඒකට අපිට මුදලක් විපයීමක් කරන්න පුළුවන්. හරි, අපි බලමු මොකක්ද මේ software එක කියලා. ඒ software එක Cryptex. අපිට ඒකට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න පුළුවන්. බොහොම මන්ට download Cryptex mine download කරලා ලියාපදිංචි වුණාට පස්සේ බොහොම ඉක්මනට මෙන්න මේ වගේ dashboard එකකට එනවා. එතකොට මේකේ අපිට පුළුවන් අපිට මුදල් ඉපයීමක් කරන්න තමන්ගේ graphic device එක sell කරලා. එතකොට මම මේ තියෙනවා මගේ software එක. ඔන්න. එතකොට මේක තියෙනවා අපිට AMD මගේ processor එක AMD Ryzen 5 processor එක sell කරන්නත් පුළුවන්. Nvidia GTX 1050 මගේ graphic drive එක මට ඒක sell කරන්නත් පුළුවන්. එතකොට මම මේකේ Nvidia එක on කරාම තව ටිකකින් බලා ගන්න පුළුවන්. sorry mining වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි අපිට දැන් මේකේ පටන් ගන්න ඕන කියනෝනේ මේකේ pay out එක ගැන ප්‍රශ්නේ තියෙන්නේ. කොච්චර සල්ලි වුවත් අපිට සල්ලි withdraw කරගන්න ගියාම තියෙන ප්‍රශ්න. හරි, මේකේ තියෙනවා pay out එක අපිට ඕනෙම Binance account එකකට Amazon gift card එකක් විදිහට එතකොට PayPal එකට අපිට මේක withdraw කරගන්න පුළුවන්. මේක බොහෝම සාර්ථක payout එකක් ගන්න පුළුවන්. මම payout කරපු ඒවා තියෙනවා. මේ මගේ මම මුලින් මේවා හොයන්න අතදා බලන්න ගිහිල්ලා කැන්සල් වෙච්ච ඒවා මේ Bitcoin Binance account එකට මම withdraw කරපු ඒවා. කොහොම තියෙන්නේ withdraw කරපු ළඟ withdraw කරපු ඒවා. එතකොට දැන් මගේ software එක run වෙන්න පටන් ගන්න තියෙනවා. දැනට 1.4යි ටික මේක වැඩි වෙනවා. ස්පීඩ් එක වැඩි වෙන්න මැෂින් එකේ ස්පීඩ් එක වැඩි නම් හොඳ graphic drive එකක් තියෙනවා නම් තමන්ගේ මාසික ආදායම අමතර ගාණක් මේකෙන් හොයාගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. ඒ වගේම අපිට පුළුවන් මේක calculator එකක් තියෙනවා. ඔයගලන්ට මාසෙකට කොච්චර ප්‍රමාණයක් මුදල් earn කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න පුළුවන්. ඒ වගේම මේකේ ඔයගලන්ගේ අමතර තියෙන data ඒ කියන්නේ මාසෙකට දාලා තියෙන පැකේජ් එකේ නිකන් නිකරුණේ තියෙන data ඔයාලට පුළුවන් මේ විදිහට යොදවගෙන මාසෙකට ඩොලර් 10ක් 20ක් වගේ මුදලක් ඊට වඩා වැඩි ගණන් හොයන්න පුළුවන්. මොකද ඔයගලන්ගේ තියෙන graphic drive එකේ capacity එක අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මගේ YouTube channel එක subscribe කරන්න. මේක මගේ පළවෙනි වීඩියෝ එක. මින් ඉදිරියට මම තව අලුත් software ගේන්න මොනවා හරි මේ පිළිබඳව දැනගන්න අවශ්‍ය නම් මට කමෙන්ට් කරන්න. මම ඒවට රිප්ලයි කරන්නම්. එහෙනම් බොහොම ස්තුතියි. නැවත හම්බ වෙමු ඊළඟ අලුත්ම
ආදායමක් උපයන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් පිළිබඳව කතා කරන්න.